මෝහාන්ධකාරය දුරු කර මිනිසුන්ගේ ජීවිත ධර්මාලෝකයෙන් ඒකාලෝකමත් කරන පැදැහැති බෞද්ධ ජනතාවට ධර්ම ඥානය ලබා දෙන සුවහසක් ජනයාගේ පිත්සතන් උපුටුවාලට රෑන ප්‍රදීපාවලෝකනය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම නවක කලාකරුවන්ගේ සොඳුරු නවාතැන රෑන ක්‍රියේෂන් ඔබ වෙත ගෙනෙන රෑන ප්‍රදීපාවලෝකන වැඩසටහනින් සෑම පුන් පොහෝ දිනකම නැවත වතාවක් අප සූදානම් ඔබගේ ආලින්දයට ගොඩවදින්නට. ඉතින් අද දවසේදී අපගේ ධර්ම සාකච්ඡාවට අපි වැඩම කරවා ගත්තා ඉහළ ඉඹුල්ගොඩ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කරංගමුවේ සුජාත ස්වාමින් වහන්සේ. ඉතින් ඔබ වහන්සේව নমස්කාර පූර්වකව අද වැඩසටහනට පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ අද දවසේදී අපේ මාතෘකාව බවට පත් වෙන්නේ අත්හැරීම. අත්හැරීම කිව්වහම අද සමාජයත් එක්ක ගත්තහම අත්හැරීම වගේම අත්හැරෙන මේ හැම දෙයක්ම අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් බොහෝ මිනිසුන්ගේ ජීවිතයේ ගැටලු මේ අත්හැරීමත් එක්ක සිදු වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් අද දවසේදී ඔබ වහන්සේගෙන් ධර්මානුසාරයෙන් බුදුදහමට ආදේශකයක් ලෙස අපි සූදානම් මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්නට. ඉතින් මම සූදානම් පළවෙනි ප්‍රශ්නය විදියට ඔබ වහන්සේගෙන් මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. අපේ හාමුදුරුවනේ අත්හැරීම කියන එක බුදුදහමට අනුකූලව නිවැරදි අර්ථකථනය කුමක්ද? බුදුදහමට අනුව අත්හැරීම කියන්නේ මොකක්ද? තෙරුවන් සරණයි සමරුවන් මහත්මයා. අද මේ පුන් පොහොය දවසේදී රෑන ටීවී නාලිකාව හරහා ධර්ම ශ්‍රවණය කරන්න දෙන බෞද්ධ පින්වතුන් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඉතින් ඔබතුමා අහන්නේ දුනු කාරණාව තමයි අත්හැරීම ගැන. බෞද්ධ මේ ධර්මයේ මේ දර්ශනයේ කියලා දෙන ලොකුම ඒ වගේම මූලිකම කරුණක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් කාරණාවක් තමයි මේ අත්හැරීම කියලා කියන්නේ. ඇත්තටම මේ සමස්ත සමාජයේම ගත් කල අපි මේ සමාජයේ වෙසෙන සියලුම මිනිසුන් එක්ක සාසම්බන්ධ වෙලා කටයුතු කරනකොට ඒ සියලුම දෙනා ආශ්‍රය කරනකොට වගේම සමාජ මාධ්‍ය මූලිකම කරුණක්. මේ සමාජ මාධ්‍ය හරහා අපිට දකින්න අහන්න ලැබෙනවා මේ අත්හැරීම කියන කාරණාව ඉතාමත් වර්ධවා වටහා ගත්ත පිරිසකුත් ඕනෑ තරම් ඉන්නවා මේ සමාජයේ. සමස්ත සමාජයේම නොවුනත් එයින් හරි අඩක් වගේ මේක හරි හැටි අවබෝධයකින් තොරව අවබෝධ කරගෙන තියෙනවා. ඒ පිරිස සෑම දෙනාම මේ අත්හැරීම ගැන කරුණු කාරණාව ගත්තට පස්සේ අත්හැරීම කියලා හිතන්නේ තමා සන්තක තියෙන දෙයක් කුමන හෝ ආකාරයකින් නිකන් අත්හැරලා දාන එක තමයි අත්හැරීම කියලා මේ මිනිස්සුන් හිතාගෙන ඉන්නේ. නමුත් අප ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අත්හැරීම කියලා කියන්නේ කයින් අත්හැරීම නෙමේ තමාගේ සිතින් සහ මුලින්ම අත්හැර දැමීම. ඒ අත්හැරීම කියන කාරණාවත් සඳහන් කරාට පස්සේ අපි අහලා තියෙනවා මම මගේ කියන සංකල්ප දෙකක් තියෙනවා. ඔබතුමා හිතන්න ඔබතුමාගේ පවුලේ වෙසෙන ඔබගේ දෙමව්පියෝ ඒ වගේම තමයි ඔබගේ දරුවන් නෑදෑයන් හිතමිත්‍රාදීන් මේ සියලුම දෙනාත් එක්ක කුළු බගව සතුටු සාමීචයෙන් යුක්තව ඒ අයත් එක්ක ගනුදෙනු කරමින් ඉන්න. නමුත් දෙමව්පියන්ට සැලකීම දරුවන්ට සැලකීම තුලින් සමහරක් මේකින් හිතනවා මේ කට්ටියට අපි සලකනවා නම් මේ කට්ටියත් අපිට අනාගතේ සලකන්න ඕනේ. ඔන්න ඔය කියන සංකල්පයේ හිතේ තියාගෙන කටයුතු කරන එක
තමයි අත්හරින්න කියලා කියන්නේ. මොකද අපි දෙයක් කරන්නේ තව කෙනෙක්ගේ බලාපොරොත්තුවක් ඇතුව. අපි කියන්නේ දානයක් දෙනකොට ඒ දාණය දීලා හිතින් අත්හරින්න ඕන. නැත්තම් ආයි සිහිපත් කරනවා නම් අපි දානයක් දුන්නා කියලා සතුටු වෙන්න කියලා කියන්නේ. හැබැයි අත්හැරීම කියලා කියන්නේ කිසිම ඵල ප්‍රයෝජනයක බලාපොරොත්තුවක් නැතිව සහ මුලින්ම අත්හැර දැමීම. අපි ඒ කට්ටියට උදව් කරා නම් අපි ඒ ගැන ආය අදහසක් අතීතේ තියාගන්න හොඳ නැහැ. ඒ කට්ටියට උදව් කරා නම් ඒක එතනින් ඉවරයි. ඒ වගේම තමයි අත්හැරීම ගැන තව ලස්සන කතාවක් තියෙනවා. ඔබතුමා අහලත් ඇති. අධිරාජ්‍යවාදියෙක් වුණු ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍ය. මේ අධිරාජ්‍ය කියලා කියන්නේ මොනවද? නොතිබ්බේ. මොනවද අඩු? තරුණ වයස. මේ තරුණ වයසදීම මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය මිය යනවා. මිය යන්න කලින් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යතුමා තමා ඉල්ලලා තිබුණා කරුණු තුනක්. මේ තුන ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ මාගේ අවමංගල්‍ය වෙන දවසේ. පළවෙනි කාරණාව තමයි තමාගේ ඉන්න විශේෂ දක්ෂ වෛද්‍යවරුන්. එතුමා ගාව හිටිය දක්ෂ වෛද්‍යවරුන් කියලා කියන්නේ මුළු ලෝකයේම ඉන්න හොඳම දක්ෂ වෛද්‍යවරුන් තමයි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යතුමා ගාව හිටියේ. හැබැයි මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යතුමා මරණයටපත් වෙලා තමාගේ දේහය අරගෙන සොහනට යනකොට මේ දේහයේ පිටුපසින් තමාගේ වෛද්‍යවරු කණ්ඩායමත් පැමිණෙන ලෙස සඳහන් කරලා තිබුණා. ඒකෙන් සඳහන් කළේ මොන තරම් දක්ෂ වෛද්‍යවරු හිටියත් අන්තිමේදී මොනවත් කරන්න බෑ මරණයේ අභියස තුලදී අත්හරින්න වෙනවා අපේ ජීවිතේ. ඒ වගේම තමයි තමාගේ දේහයේ ඒ සොහන වෙත අරන් යනකොට තමාගේ හම්බ කළ මුළු සේසතම ඒ කියලා කියන්නේ රන් කහවණු රිදී මුතුමැණික් මේ සියල්ලම පාර දිගට පියාගෙන යන්න කියලා කිව්වා. ඒක මොකක්ද අදහස් කරන්නේ දුනේ? එතුමාණන් මුළු ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරපු සෑම සේසතක්ම පියාගෙන යන්න කීමෙන් කියන්නේ මොන මිනිස්සෙක් වුණත් තමා කුඩා කාලේ ඉඳලා හෝ මැදි වයසේ හෝ කොයි කාලයක ඉඳලා හම්බ කරන්න දෙදුණු සෑම සේසතක්ම අපේ මරණයේදී අපි මේ ජීවිතයෙන් වෙන් වෙලා යන දවසේදී ඒ සියලුම දේවල් මේ ලෝකයේ තියලා තමයි අපි ජනදනකට යන්න වෙන්නේ. තුන්වෙනි කාරණාව හැටියට ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍ය එල්ලන්නට යෙදුනේ තමන්ගේ මිනි පෙට්ටියේ තමන්ව දාගෙන යනකොට තමන්ගේ දෑත් දෙකම දෙපැත්තට විහිදෙනසේ එළියට වැටෙනසේ තමන්ගේ දෑත් දෙක දාලා තමාව සොහන වෙත එක්කන් යන්න කියලා. මේකෙදි එතුමාණන් ඒකෙන් සඳහන් කරන්න යෙදුනේ මේ සමස්ත සමාජය තුලට තමා මේ ඉන්න කාලය තුලදී මොන දේවල් කරත් යනකොට අරන් යන්න කිසිම දෙයක් නැහැ. යනකොට අරන් යන්න තියෙන්නේ තමා කරපු දේවලුයි තමා කරන්න යෙදුණු පින් පව් කියන මේ කාරණාවන් දෙක විතරයි. තමා ආවෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින් කියන කාරණාව අප ලෝතර බුදුරජාණන් වහන්සේ මේ අත්හැරීම ගැන ලස්සන උපමාවක් දීලා තියෙනවා අලගද්දූපම සූත්‍රයේදී. ඒකෙදි අපේ ජීවිතයේ පහුරකට උපමා කරලා තියෙනවා. මේ පහුර කියලා කියන්නේ ඔරුවකට. ඔරුවකට කියලා කියන්නේ අපි ගඟෙන් එතර වෙන්න ඕන නම් අපි ඔරුවක් පාවිච්චි කරනවා. හැබැයි අපි ගඟෙන් එතර වුණාට පස්සේ කවදාවත් මේ ඔරුව හිස මත තබාගෙන යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ලෝකයේ ලස්සන දේවල් පවතින්න පුළුවන්. හැබැයි වැරද්ද තමයි අපි ඒවට වහල්භාවයෙන් යුතුව කටයුතු කරන එක. මෙන්න මේ කාරණාව උන්වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ කිසිම දෙයක් ගැන අපිට ඕන තරම් දැන් කටයුතු කරන්න පුළුවන් කියන්න පුළුවන්. මෙහෙම උදාහරණයක් ගමුකෝ අපි. එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට කෝටි ගාණක් මිල මුදල් තියෙනවා. හැබැයි මේ මිනිස්සයා දවසක මාසතු මේ කෝටි ගාණක මිල මුදල් කවදා හරි දවසක මම මිය ගියාට පස්සේ මට දාලා යන්න වෙනවා කියන චේතනාවෙන් යුක්තව ඒවා ගැන ඇලීමක් බැඳීමක් නැතිව කිසිම දෙයක් නැතුව ඒ මිනිස්සයා ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි අත්හැරීම කියලා කියන්නේ. තවත් මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට හරියම සල්ලි නැහැ. හිතමුකෝ අපි පාරේ හිඟා කරන යාචකයෙක් කියලා හො. මේ මිනිස්සයාට කොච්චර හම්බුණම් මදි. තවත් එකතු කරන්නමයි ඕනේ. කොච්චර එකතු කරත් මදි මට තව ඕනේ කියන චේතනාව තියනවා නම් අන්න ඒක තමයි දැඩි ලෝභය. අත්හැරීම පුරුදු කරලා නැහැ. ඒ මිනිස්සයාට නැහැ. හැබැයි ඒ මිනිස්සයා අත්හැරීම කියන එක හිත ඇතුලේ තියන් ඉන්නේ.
ඔන්න ඔය කාරණාව නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අතාරිනවා නම් ගතින් නෙමෙයි අත්හරින්න ඕනේ අපි හිතින්. සෑම දෙයක්ම ලැබීම කියන එක වෙනම කාරණාවක්. අත්හැරීම කියන තව කාරණාවක්. සමහර වෙලාවට සමස්ත සමාජය කියනවා ලැබුණට පස්සේ මොනවම් හෝ දෙයක් අපි හිතමු වාහන හෝ මිල මුදල් හෝ මේ දේවල් ලැබුණට පස්සේ හිතන්නේ ඒක තමයි අල්ලා ගැනීම කිය. නමුත් ලැබෙන දේ අපිට වළක්වන්න බෑ. හොඳම දේ තමයි අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැනට පිරිනිවන් පාල වසර 2500 අපිට මේ සමස්ත ලංකාදීපයෙන් බලා ගන්න පුළුවන්. දළදා මාලිගාවට ගියාට පස්සේ උන්වහන්සේට පිළියෙල කරලා තියෙන බුද්ධ පූජා මොන වගේද කියලා. රුවන්වැලි සෑයට ගියාට පස්සේ බලන්න පුළුවන් උන්වහන්සේට පූජා කරලා තියෙන බුද්ධ පූජා මොන තරම්ද කියලා. මේ සමස්ත ලංකාදීපේ හැම තැනකම ඕනනම් ඔබතුමන්ලාට දකින්න තිබ්බා අපේ විහාරස්ථාන තුලත් සෑම එකම දහවල් බුද්ධ පූජාව අනිවාර්යෙන් උන්වහන්සේට පූජා කරනවා. හැබැයි උන්වහන්සේ අත්හැරලා ඉන්නේ හැමදේම. හැබැයි ලැබීම තියෙනවා උන්වහන්සේට. මෙන්න මේ කාරණාව නිසා මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් සියලුම දෙනාට මම අද දවසේදී දේශනා කරන්නේ තමා අල්ලා ගැනීම තුල තිබෙන්නේ මහත් වූ හිස රදයක්, මහත් වූ වේදනාවක්, මහත් වූ දෙගඩියාවක්. මොකද කොයි වෙලාවෙ තමා අල්ලාගත්ත දේවල් නැති වෙයිද කියලා අපිට හිතන්න බෑ. නමුත් අත්හැරීම තුල තියෙන්නේ මහත් වූ නිදහසක්. අත්හැරලා ඉන්නවා කියලා කියන්නේ ආයි ඒ ගැන සෙවිල්ලක් බැලිල්ලක් කරන්න අපිට උවමනාවක් නැහැ. මොකද අපි දන්නවා කොයි වෙලාවෙ හරි මේ දේවල් නැති වෙලා යනවා. ඒ දණ්ඩ එක්තරා සෙන් කතාවක් තියෙනවා, ලස්සන සෙන් කතාවක්. මේ සෙන් කතාවේදී මේ පන්සලේ ඉන්නේ තමන්ගේ ගුරුතුමයි එකම ගෝලයයි පමණයි. එක දවසක් මේ ගෝලයා මේ පන්සල අස්කර කර ඉන්නකොට තමන්ගේ අතින් ලස්සන වීදුරු කෝප්පයක් බිම අතහැරලා විදිලා යනවා. ඒ වෙලාවේදී අර හිටපු සෙන් ගුරුතුමා ළඟට ඇවිල්ලා බණී කියලා මේ ගෝලයා හිතුවේ. හැබැයි සෙන් ගුරුතුමා ළඟට ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද? සෙන් ගුරුතුමා කිව්වේ මේ කෝප්පේ ගෙනාපු දවසේ මම දන්නවා මේක කැඩෙනවා කියලා. ඒකින්ද මට මේ ගැන ආශාවක් නැහැ. මම මේ ගැන බැඳීමක් ඇති කරන්නේ නැහැ. මම බැඳීමක් ඇති කරගෙන තිබුණා නම් ඔබ මේ වෙනකොට මේ පන්සලෙන් නැති වෙන්න පුළුවන්. ඒක නිසා සෑම වෙලාවෙම අපිට මේ බෞද්ධ ආගමික දර්ශනයෙන් වගේම සෑම ආගමකින්ම අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ ගන්න තියෙන දේවල් අපේ ජීවිතයට ගන්න ඕන. හොඳයි හෝ නරකයි කියලා තමාට තීරණය කරලා වෙන් කරගන්න පුළුවන්. ඒක නිසා ගන්න පුළුවන් හොඳම දේ තමාගේ ජීවිතයට අරගෙන අනවශ්‍ය දේවල් ජීවිතයෙන් බැහැර කරලා මේ අත්හැරීම කියන කාරණාවත් හරියට අවබෝධ කරගෙන මේ උතුම් පොහොය දවසේදී දෙන්නේ දෙන මේ යෙදෙන්නේ දෙන ධර්ම සාකච්ඡාව තුලින් මේ අත්හැරීම කියන කාරණාව ඔබ සියලුම දෙනාටත් තමාගේ ජීවිතයට හුරු පුරුදු කරගන්න ඕන උතුම් වූ කාරණාවක් බව මම සඳහන් කර සිටිනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. ඒ වගේම මේ තවත් කාරණයක් තමයි අපිට ගොඩක් වෙලාවට අපි දුකටපත් වෙන්නේ. අපි හැම වෙලාවෙම ප්‍රශ්න ගොඩක ඉන්නේ. අපි දුකින් ඉන්නේ මේ අල්ලා ගැනීම මත. අපි ගොඩක් දේවල් අල්ලගෙන බදාගෙන ඉන්නවා. ඒකත් එක්ක තමයි අපි දුකටපත් වෙන්නේ. ඉතින් අපේ හැමදෙරෝනේ මේ හැමදේම අත්හැරියොත් අපිට ලොකු මානසික සුවයක් ලැබෙනව නේද? ඒක කොහොමද අපි ධර්මානුසාරයෙන් විග්‍රහ කරන්නේ? හොඳ කාරණාවක් මේක සඳරුවන් මහත්මයා. මොකද මේ අල්ලා ගැනීම කියන කාරණාව බලපුවාම මේක මොන වගේද කියලා උදාහරණ මගින් දක්වලා පෙන්වුවාට සමහර වෙලාවල් වලට සමහර මිනිස්සුන්ට මේක අත්හරින ගම්ම තේරෙන්නේ. අපි අර කියනවානේ දෙයක් වෙන්න ඕනේ ඒක ප්‍රතිඵලය බලන්න කියලා. අන්න ඒ වගේ තමයි මේ අත්හැරීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හරිය ලස්සන උපමාවකින් දෙන්න මෙහෙම. හිතන්න ඔබ උස්සන් ඉන්නවා කියලා මොකක් හෝ විශාල කළු ගලක් හරි මොකක් හෝ විශාල බර දෙයක්. මේ දේ අපිට විනාඩි 5ක් උස්සන් හිටියට ලොකු බරක් නැහැ. විඩාවක් දැනෙන්නේ නැහැ. හැබැයි අපි විනාඩි 10ක් 15ක් විනාඩි 30ක් විතර උස්සන් ඉන්නකොට අපිට තේරෙනවා අපේ අත චුට්ටක් කිරි වැටිලා රිදෙන්න පටන් ගන්නවා. අපේ ඇඟ හරිම විඩාබරයි. අපිට මේක උසුලගෙන ඉන්න බැරි තරමට ටික වෙලාවක් යද්දී අපි වෙවුලන්නත් පටන් ගන්නවා අපේ අත් එහෙම. හැබැයි අපි මේ කළු ගල බිමින් තිබ්බට පස්සේ විශාල සහනයක් දැනෙනවා අපිට. මෙන්න මේ වගේ තමයි අපේ හිත ඇතුලේ අපි තියාගෙන ඉන්න මේ බර මේ අල්ලා ගැනීම කියන කාරණාව. සමහර වෙලාවල් වලට ඒක දෙන්න මෙහෙමයි කියලා සඳහන් කරන්න බෑ.
අල්ලා ගැනීම කියලා කියද්දි සමස්ත සමාජයේ හුඟක් දේවල් තියෙන මිනිස්සු ඕන තරම් අල්ලගන්න. අපි ගමු වචනයක් කියලා. කවුරු හරි කෙනෙක්ට අපි හිතමු පරුසා වාචයෙන් බැන්න. මේ බැන්නට පස්සේ සමහර වෙලාවල් වලට ඒ මිනිස්සයා තමාගේ හිත තුල අනිකා ගැන වෛරයක් උපදවා ගන්නවා. මේ මිනිස්සයා මට මෙන්න මෙහෙම බැන්න. මට පාර මැද අර මුළු සමස්ත මිනිස්සු කොට්ටාශයක් ඉන්න තැන මට මෙන්න මෙහෙම වචන වලින් බැන්න. එතකොට ඒ මිනිස්සයා හිතා ගන්නවා එහෙනම් මමත් මේ මිනිස්සයා මටත් බැන්න. මමත් එහෙනම් මේ මිනිස්සයාට මොකක්ම හරි කියන්න ඕනේ සමස්ත සමාජයක් ඉදිරියේ මේ මිනිස්සයාව ලැජ්ජාවට පත් කරන්න ඕනේ කියලා එතන වෛරයක් ඇති කරගන්න. තමා මොකද්ද කරගත්තේ? අතන අර කියපු පොඩි වචනේ අල්ලගත්තා. අල්ලගෙන ඒක තමාගේ හිත තුල ඇලීමක් ඇති කරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරන්නේ අක්කොජ්ජි මං අවදි මං අජිනි මං අහසිනි. යේතං උපනයන්ති වේරන්තේ සන්න සම්මති. අසවලා මට බැන්නේ, අසවලා මට ගැහුවේ. අසවලා මට මෙන්න මේ දේ කිව්වේ. ඒක නිසා තමනුත් මේ දේම කරන්න යනවා. නමුත් උන්වහන්සේ දේශනා කරේ ඒ දේවල් නොකර ඉන්න. මොකද අර බැන්නේ එක අපි හිතමු තුවාලයක් කියලා. කලින් තිබ්බ තුවාලයක්. ඒ මිනිස්සයාට තව කවුරු හරි එහෙම බැනලා තියෙනවා. තවත් මිනිස්සෙක් ඇවිල්ලා බැන්නාම මේ මිනිස්සයා ඒ තුවාලේ හරියට පාර ගන්නවා. හිතන්න තුවාලෙට නිදහසේ වේලෙන්න දෙන්නෙත් නැහැ. බෙහෙත් දාන්නෙත් නැහැ. වේලෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. අර මිනිස්සයත් එක්ක ආයෙ ගැටෙන්න යන්නේ නැහැ කියලා හිතමුකෝ අපි. බෙහෙත් කියලා කියන්නේ ධර්මයේ වගේ දෙයක්. ධර්මයෙන් පුළුවන් අපිට ඒ පෑරිලා තියෙන තුවාලෙට කුමන හෝ පිළියමක් කරලා කුමන හෝ ධර්මයකින් අවවාදයකින් අපේ ජීවිතේ ඒ නිකම්ම වචනයක් විතරයි. අපේ ඇඟේ වැදුනේ නැහැ. අපි හිතේ වද්ද ගන්න හොඳ නැහැ. හිතේ වද්දගත්තොත් තමයි ගොඩක්ම රිදෙන්නේ. ඒක නිසා එකපාරක් වචනයක් ඇහුවට පස්සේ ඇති අනිත් පාර වචනේ අහන්න නැති වෙන්න අපේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි වචන ගැන වගේම තවත් කාරණාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උත්තාමත්ති ධනම්මත්ති ඉදිබාලෝ වියන්නති අත්තාහි අත්නෝනත්ති පුතෝ පුතෝ පුතෝ. සමහර වෙලාවල් වලට මිනිස්සු හිතනවා මට දෙමව්පියෝ ඉන්නවා, මට මෙන්න මේ තරම් බලසේනාව ඉන්නවා, මට මිල මුදල් තියෙනවා, මම මෙච්චර උගතේ කියලා හිතාගෙන මේ මිනිස්සු කටයුතු කරනවා හරියට නොමැරෙන මිනිස්සු වගේ. හැබැයි අන්තිමේටම අපි මේ ජීවිත අවසානයේදී අපිට කුමන හෝ දවසක මේ ජීවිතය අතහැරලා දාලා යන්න. අන්න ඒ වෙලාවට ඕනනම් තමාගේ මිල මුදල් වලින් තමාගේ මලගෙදර වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. හැබැයි තවත් සමහර වෙලාවල් වලට තමාගේ බලසේනා වලින් තමාගේ මිනි පෙට්ටිය උසලගෙන ගිහිල්ලා ඒ සොහන ගාවට ගිහිල්ලා තමාගේ මිනි වලට පස් ටික දානකම් විතරක් ඕනනම් ඉදි. තමාගේ බල තනතුරු මේ සියලුම දේවල් මේ ලෝකෙට විතරයි වැලියු වෙන්නේ. තමන් ජන භවයට මේ කිසිම දේවල් අපිට ඉවහල්කාරී වෙන්නේ නැහැ. ඉතින් ඔය කාරණාවන් හිතාගෙන මිනිස්සු මේ ලෝකේ මේ තනතුරු තානාන්තර නම්බුනාම සල්ලි භාග මේ දේවල් වලට ඇලීමෙන් කටයුතු කරන්නට යෙදෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවන් නිසා වෙන්නේ තමාගේ ජීවිතය සාර්ථක වෙනවා නෙමේ, තමාගේ ජීවිතය තමා මේ පින්දහම් කටයුතු නොකරන කාලය තුලදී තමාගේ ජීවිතය තව තවත් පල්ලෙහාට ඇදගෙන වැටෙන්නේ. ඒකින්ද බුදුහාඳුරෝ දේශනා කරන්න දෙදුනේ ව්‍යාර්ථ සාධනය සඳහා මෙලොවත් පරලොවත් මේ කියන කාරණා දෙකම අපි සාර්ථක කරගන්න ඕනේ. අපි නිකම් මේ ලෝකයේ විතරක් ගැන හිතාගෙන කටයුතු කරනවා නම් ඒක නිකන් ඇස් දෙකක් තිබ්බත් එක හැක් තියෙන මිනිස්සෙක් හා සමානයි. අප ලෝතර බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී මේ සදිසාවන් පිළිබඳව හරිහැටි අපිට තේරෙන විදිහට උදාහරණ මගින් උපයෝගී කරගෙන මේ බෞද්ධ ප්‍රජාව උදෙසා මුලින්ම සිංහාලක ගෘහපතියාට දේශනා කරලා ඒ අතරින් අපිට කුමන හෝ අපේ ජීවිතේ ඔප්නම්වා ගැනීම සඳහා මේ සූත්‍ර දේශනාවන් දේශනා කරලා තිබෙනවා. මේකදී උන්වහන්සේ සදිශාවන් වශයෙන් නම් කරලා තියෙන්නේ උතුරු දිශාව, නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උඩ දිශාව, යට දිශාව වශයෙන්. මේ සදිශාවන් තුලින් මම කර්ම කිහිපයක් සඳහන් කරන්නම්. මේ සදිශාවන් වලට උපමාවන් වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ නැගෙනහිර දිශාව. මේ නැගෙනහිර දිශාව හොඳම උපමාවක් තමයි. මේ ලෝකයට ආලෝකය ලැබෙන්නේ නැගෙනහිර දිශාව.
ආලෝකයේ නැగిලා වෙලා මේ මුළු ලෝකයම එළිය කරන්නේ මේ නැගෙනහිර දිශාවෙන් සූර්යාලෝකය නැගීගෙන ආවට පස්සේ. ඉතින් අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකයට උප්පත්තිය ලබන්නේ අපගේ මව් කුසය තුලින්. අපේ දෙමව්පියන්ගේ ආభాසයෙන් යුතුව අපේ මවගේ කුස තුලින් අපි මේ ලෝකයට උප්පත්තිය ලබනවා. මෙන්න මේ කාරණාවත් හරියට අපි හැංගිලා තැනක ඉඳලා හරියට එළියට ආවා වගේ මේ ලෝකේ අපි දැස් දෙකෙන් දකින්නේ මේ ලෝකයේ එළිය අපි දකින්නේ දෙමව්පියන්ගේ නිසා. අප ලෝතර බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිශාවට අපගේ දෙමව්පියෝ උදාහරණ වශයෙන් නම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි දකුණු දිශාවට අපගේ ගුරුවරුන් උදාහරණ වශයෙන් නම් කරලා තිබෙනවා. මොකද අපි පුංචි කාලේ ඉඳලා අපේ දකුණු අතින් බහුතරයක් දකුණු අතින් තමයි ලියන්න කියන්න උරු වෙන්නේ. මේ දකුණු අතින් අපි ලියන්න කියන්න අපි අධ්‍යයනයේට උරු වෙනවා වගේ මේ දකුණු දිශාවට අපේ ගුරුවරු අපිට භාජනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ දිශාව පූජ්‍ය පක්ෂය. මොකද සෑම වෙලාවකම මූලිකත්වයක් දීලා කටයුතු කරන පූජ්‍ය පක්ෂයට ප්‍රයාකාර වශයෙන් සදිශාව තුලින් මේ සිංහාලෝවාද සූත්‍රයේ තුලින් අපිට අපේ යුතුයකම් හා වගකීම් පිළිබඳව මනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. නමුත් හරිම දේ කියන්නේ මේ වගකීමුත් ඉටු කරන ගම කොහොමද අපි මේ ජීවිතය අත්හැරීම පුරුදු කරන්නේ කියන එක. මේකට උන්වහන්සේ හරිම ලස්සන උපමාවක් දීලා තියෙනවා නෙළුම් කොළේ උපමාව කියලා. හැම වෙලාවකම දැකලා ඇති නෙළුම් කොළේ තියෙන්නේ හැම වෙලාවකම වතුරේ උඩ. කොයිම වෙලාවකවත් නෙළුම් කොළේ වතුරේ ගිලුණත් මේක ආය උඩාවට පස්සේ වතුර ටිකක් අර රැඳින්නේ නැහැ මේක. වතුර බින්දු ගෑවුණත් මේ වතුර බින්දුව දැකලා ඇති. ඒ වතුර බින්දුව හැම තැනම ගෑවිලා තියෙන්නේ නැහැ. හරියට නිකන් අපි පොත් කොලයක් වතුර පෙඟවුවොත් එහෙම ඒ පොත් කොලේ වතුරෙන් පෙඟිලා තියෙනවා. ඒක ආයේ අපි අමුතුවෙන් කියලා වේලන්න ඕනේ පොත් කොලේ ගන්නවා. හැබැයි නෙළුම් කොලේ කියලා කියන්නේ කොච්චර වතුර පෙඟුවත් ඒක පෙඟෙන්නේ නැතුව තියෙන දෙයක්. එන්නේ ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යුතුයකම් හා වගකීම් කරන එක වැරද්දක් නෙමෙයි. යුතුයකම් හා වගකීම් ගිහියෙක් වශයෙන් කරන්නට ඕන. මොකද මේ යුතුයකම් හා වගකීම් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න තමන්ගේ ජීවිතේ තමන් කුමන හෝ දෙයක් අනුන් වෙනුවෙන් කරලා තියෙනවා. මෙන්න මේ කාරණාව උන්වහන්සේ දේශනා කරලා කිව්වේ ඔබත් හරියට නෙළුම් කොළයක් වගේ වෙන්න කියලා කිව්වා. බාහිර තියෙන දේවල් වලට අපි ඇලුම් කරන්න ගිජු වෙන්න ගියොත් එහෙම අපිට වෙන්නේ හරියට අර පොත් කොළේ වගේ තමයි. පොත් කොළේ අමුතුවෙන් කියලා අපි වේරලා ගන්න ඕනේ වගේ අපේ ජීවිතේ අමුතුවෙන් අපි අත්හැරීම කියන කාරණාව පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා නෙළුම් කොළයක් වගේ වගකීම් හා යුතුයකම් ඉටු කරන ගම වගකීම් හා යුතුයකම් අපි අර තියෙන වතුරට සීමා කරමු. නෙළුම් කොළේ කියලා කියන්නේ ඔබ අර වතුරට ගිලෙන්නේ නැතුව ඉන්නවා හා සමානව හැම වෙලාවෙම අපි මේ අත්හැරීම කියන කාරණාවත් පුරුදු වෙන ගමන්ම අපි අපගේ යුතුයකම් හා වගකීම් ඉටු කරන්න ඕනේ. ඒ වගේම තමයි තව ලස්සන උදාහරණයක් මම සඳහන් කරන්න. ඔබ හිතන්න අපි කොහේ හරි හෝටලයකට ගිහිල්ලා නවාතැන් ගත්තට පස්සේ ඒ තියෙන බඩු බාහිර ආදිය අපේ නෙවෙයි. හැබැයි අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන්. අපිට කෑම කන්න දෙන පිගාන, අපිට පාවිච්චි කරන්න තියෙන කෝප්, අපි නිදා ගන්න තියෙන ඇඳ, ඒ කාමරේ තියෙන පුටු සැටි, ටීවී මේ හැම දෙයක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි මේ හෝටලෙන් අයින් වෙලා යන දවසට, මේකෙන් අවුට් වෙලා යන දවසට අපි මේවා කිසිම දෙයක් කරන් යන්නේ නැහැ. මොකද ඒවා අපේ නොවනේ. අන්න ඒ වගේ තමයි අප බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ හරියට ඔබගේ ජීවිතයත් හෝටලයක නවාතැන් ගන්නවා හා සමානයි. ඔබ ඇවිල්ලා ඉන්නේ මේ ලෝකයේ හෝටලයක් හා සමානයි කියලා හිතන්න. ඒ හෝටලේ ඔබ නවාතැන් ගත්තයින් පස්සේ ඒ තියෙන දේවල් ඔබ අරන් යන්නේ නැහැ. ඒවට ආසාවක් ඇති වුණත් ඒවා අරන් යන්න බෑ. අපි ආසාව දුරු කරලා අපි එතනින් එළියට යන්නේ. අන්න ඒ වගේ තමයි ඔබත් ඔබේ ආසාව දුරු කරලා ඉවරලා මේ ලෝකයෙන් යන්න කියලා කියන්නේ උන්වහන්සේ හරියට අර නැවතිලා හිටපු හෝටලෙන් එළියට යන්නා හා සමානයි. ඉතින් ඔබගේ ජීවිතය යුතුයකම් හා වගකීම් ඉටු කරන ගමනොත් තමාගේ අත්හැරීම ප්‍රගුණ කිරීමටත්
තමාගේ ජීවිතය මේ තියෙන සංසාර දුකෙන් අත් මිදෙන්නටත් මේ ලබා දී තිබෙන බුද්ධාවවාදයන් ඉතාමත් සුවිශේෂී ඉතාමත් අගනා අපිට කියන්න පුළුවන් උන්වහන්සේ තරම් අනුන්ගේ ජීවිතය ගැන සොයා බලා කරුණු කාරණා කියා දෙන වෙන ශාස්ත්‍රූ කෙනෙක් ලෝකයේ නැති තරම් උන්වහන්සේ අනිකාගේ දුක හැම වෙලාවෙම දැකලා ඉවරලා අනිකාට තිබෙන සෑම ගැටලුවක්ම හරියාකාර වශයෙන් විසඳන්න කරුණු කාරණා උන්වහන්සේ පිළිතුරු වශයෙන් ලබා දෙන්නේ. ඉතින් එවැනි කාරණා තුලින් ඔබගේ ජීවිතයක් සාර්ථක කරගන්න පුළුවන්. ඔබතුමන් අහන්නේ දුනේ අත්හැරීම ගැන. ඒ අත්හැරීම ගැන ඔබට හරි හැටි කරුණු කාරණා උන්වහන්සේ ලබා දෙන්න යෙදුණු බුද්ධාවාද තුලින් කරුණු සාරාංශ වශයෙන් මේ කුඩා වේලාව තුල ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ අනුව තමාගේ යුතුයකම් වගකීම් ඉටු කරමින් තමාගේ ජීවිතයත් කලින් සඳහන් කරන්න යෙදුණු කරුණු කාරණා ජීවිතයට නංවාගෙන මේ ජීවිතය ගෙවන්න කියන කාරණාව තමයි මෙතනදී සඳහන් කරන්නේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. මම හිතන්නේ අත්හැරීම පිළිබඳව තියෙන හොඳම කරුණු කාරණා දැනගන්න තියෙන්නේ බුද්ධ චරිතයෙන්. බුද්ධ චරිතයෙන් අත්හැරීම පිළිබඳ බොහෝ දේවල් අපිට ඉගෙන ගන්නට පුළුවන්. අපේ හාමුදුරුවනේ අවසාන වශයෙන් සරලවම විමසුවොත් නිර්වාණය. අත්හැරීමේ කෙලවරද නිර්වාණය කියන්නේ? ඇත්තටම සඳරුවන් මහත්මයා මේ නිර්වාණය කියලා කියන්නේ මුළු මහත් බුද්ධ ශාසනයේම අත්හැරීමේ කෙලවර කියන එක නිගමනයකට ඇවිල්ලා තියෙන දෙයක්. මොකද එහෙම සඳහන් කරන්නේ හොඳම උදාහරණය තමයි මූලික වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් බෝසත් අවධිය. බෝසත් අවධියේ ඉන්නකොට අපේ සිද්ධාර්ථ කුමාරයා තමා අභිනිෂ්ක්‍රමණය කරන දවසේ තමයි තමාගේ රාහුල කුමාරයා උප්පත්තිය ලැබුවේ. තමාගේ යශෝදරා දේවියවත් අතහැරලා දාලා තමාගේ රාජ්‍ය තමාගේ ඉන්න සියලුම දෙනා අතහැරලා දාලා උන්වහන්සේ මේ නිර්වාණ බෝධිය හොයාගෙන ගියා. එතන මූලිකත්වයේ තිබ්බේ මොකද්ද? මේ අත්හැරීම කියන කාරණා. යම් සාමාන්‍ය මිනිස්සෙක් නම් අර වගේ සුවිශේෂී දෙයක් වෙනකොට තමාට මේ දේවල් අත්හැරලා දාලා යන්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතන්න දැන් කවුරුම හෝ පුද්ගලයෙක් හෙට වගේ විදේශගත වෙන්න ඉන්නේ. ඒ වෙලාවේදී තමාගේ භාර්යාව කුමන හෝ දෙයක් වෙලා අසනීප වෙනවා. අර පුද්ගලයා හෙට යන්න තියෙන විදේශ ගමන අතහැරලා දාලා නවතින්නේ නැහැ. නවතිනවනේ. ඒ තියෙන අර ආශාව ඇලීම තියෙන ආදරය. ඒකත් එක්ක තමා අර යන්න තියෙන සුවිශේෂී ගමන උනන් නවත්තලා දාලා ඉන්නේ. හැබැයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ තමාගේ පුත්රුවන් ඉපදුණු දවසේම මේ ගිහි ජීවිතය අතහැරලා දාලා ගියා. මොකද අත්හැරීම කියන කාරණාව පුරුද්දක් වශයෙන් එතුමාණන් අරගෙන ආවා. හැබැයි එදා අත්හැරීම කියන කාරණාව සිදු කළේ නැත්නම් මේ වෙනකොට සමහර වෙලාවල් වලට අපිට මේ බුද්ධ ශාසනය මේ බෞද්ධ ධර්මයේ කියන එක මේ ලෝකයේ තුල නැති වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඔය කාරණාව තමයි මුළු මහත් බුද්ධ ශාසනයේම නිගමනය කියලා කියන්නේ. වෙන මේ අත්හැරීම කියන කාරණාව. මොකද අත්හරින්න නැතුව අපිට කිසිම දෙයක ඵල ප්‍රයෝජනයක් කිසිම දෙයක අභිවෘද්ධියකට යන්න මේ නිවනේ කෙලවරට යන්න අපිට පුළුවන් කමක් නැහැ. හරියට මේ අල්ලා ගැනීම කියලා කියන්නේ හරියට යන පාරක් වගේ. අල්ලා ගැනීමේ කෙලවර කියලා කියන්නේ ගමනාන්තය. අපේ ගමන ගිහිල්ලා ඉවර වෙන තැන තමයි මේ අත්හැරීමේ අවසානය කියලා කියන්නේ. ඉතින් ඒකෙන්ද අප ලෞතුරා බුදුජානන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ආකාරයට අත්හරින්න බැරි නම් නිර්වාණ බෝධිය ලබා ගන්නවා කියන එක තාපහසු කාර්යයක්. සෑම වෙලාවක උන්වහන්සේ දේශනා කරේ සබ්බ පාපස් සකරණං කුසලස් උපසම්පද සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. සියලු අකුසල් ධර්මයන් බැහැර කර අකුසල් ධර්මයන් අතහැරලා දාන්න. අකුසල් ධර්මයන් කරන ක්‍රියාව චේතනාව අතහැරලා දාන්න. සෑම වෙලාවෙම කුසල් වඩා ගන්න. තමාගේ ජීවිතේ ඊළඟ භවයට හෝ නිර්වාණ ගමනට යන්න සෑම වෙලාවකම කුසල් ධර්මයන් රැස් කරගන්න. ඒකයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාවන්. ඉතින් ඒ අනුව බලන කල මේ බුද්ධාවවාදයේ තුලින් තමාගේ ජීවිතේ අද මේ මාතෘකාවන් අපි සඳහන් කරන්නට යෙදුනේ මේ ධර්ම ශ්‍රවණාබිලාභී මේ සියලුම පින්තුන්ට
අත්හැරීම කියන කාරණාව කොහොමද ප්‍රගුණ කරන්නේ? කොහොමද අපි අත්හරින්නේ? කොහොමද අත්හැරලා අපි ගිහි සමාජයේ වෙසෙන ගමන් යුතුයකම් හා වගකීම් ඉටු කරන්නේ කියලා. ඉතින් ඒ කරුණු කාරණාවන් වලට සම්බන්ධව උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු කරුණු කාරණා කාල වේලාවන් හරි හැටි උපයෝගී කරගනිමින් තේරුම් කරලා දෙන්නට යෙදුණා. උදාහරණ මගින් ඒ පිළිබඳ පැහැදිලි කර දෙන්න යෙදුණා. අවසාන වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මි තේකීන බීජ අවිරුද්ධිච්ඡන්ද නිප්පන්ති දීරා යතයන් පදී. රතන සූත්‍රයේ දේශනා කරනා වගේ මේ නිර්වාණ මෝක්ෂය කියලා කියන්නේ මේ නිවන් ගමන කියලා කියන්නේ හරියට පහනක දැල්ලක් නිවි ගියා හා සමාන. අපි දන්නේ කොහෙද නිර්වාණය තියෙන්නේ කියලා. අපි හිතන්නේ ඒක වෙනම ලෝකයක් කියලා. හැබැයි නිර්වාණ මෝක්ෂය කියලා කියන්නේ තමාගේ සිත තුල පවතින රාග, දේශ, මෝහ. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ තත්ත්ව නිබ්බාන. රාග, දෝෂ, මෝහ නැති කිරීම තමයි උතුම් වූ නිවන. ඒවා නැති කරලා තමාගේ සිතින් අයින් කරලා දාන එක තමයි නිවන කියලා කියන්නේ. මෙන්න මේ උතුම් වූ නිවන අවබෝධ කරගත් ඒ මහා ශාස්ත්‍රවරුන් වහන්සේලා හරියට පහනක දැල්ලක් නිවි ගියා හා සමානව මේ ලෝකයෙන් පිරිනවන් පාලා යනවා. මොකක්ද උනේ? පහන නිවි ගියේ කුමක්ින්ද? පහන අල්ලන් හිටියා. තෙල් ටික ඉවර වෙනකම්. තෙල් ටික ඉවරුන ගමන් පහන කොහෙන්මම නිවිලා යන්න දෙදුනා. දැල්ල කොහෙද ගියේ කියලාවත් අපිට හිතා ගන්න බෑ. ඒක නිසා මේ සියලුම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කරන්න යෙදෙන මේ නාලිකාව හරහා නරඹන්නට යෙදෙන ඔබ සියලුම දෙනාටත් මා හැම වෙලාවෙම පවසා සිටින්නේ දේශනා කරන්නට යෙදෙන්නේ සෑම චේතනාවක්ම ක්‍රියාවක්ම සෑම දෙයක්ම අල්ලා ගැනීමට පෙර මේ අල්ලා ගැනීම තුලින් තමාට වන්නේ කුමක්ද? මේ අල්ලා ගැනීම තුලින් තමාට තමාගේ අභිවෘද්ධිය සලසා ගන්න පුළුවන් වේවිද? තමන්ට තමාගේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයිද කියන කාරණාව හිත තුල තබාගෙන කටයුතු කරන්න. මොකද අපිට නිර්වාණ බෝධය කියන එක මේ එකපාරට ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මහත්මයා. මොකද අප බුදුරජාණන් වහන්සේත් අහලා ඇති සාරා සංක කල්පලක්ෂයක් ගානේ පෙරම් පුරන්න දෙදුණා. ඉතින් උන්වහන්සේට තිබ්බා කල්පලක්ෂ ගානකට කලින් රහත් වෙන්න හෝ නිවන් දකින්න. හැබැයි ඒකට පින වගේම අදිෂ්ඨානීය වීරය කැපකිරීම අවශ්‍ය වෙනවා. සෑම ගමනක්ම අවසානයේදී මොකක් හරි දෙයක් අපි සපුරලා තියෙන්න ඕනේ අපේ අනාගත සුභ සිද්ධීන් සඳහා. හිතන්න අපි ජොබ් එකකට යනවනම් ඒ ජොබ් එකට යන්න කලින් අපිට අවශ්‍ය ක්වොලිෆිකේෂන් අපි සපුරලා තියා ගන්න ඕනේ. නැත්නම් අපි පහවදලි ශිෂ්‍යත්වයේ විතරක් ලිව්වා කියලා අපිට කිසි කෙනෙක් ජොබ් එකක් දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ යන සංසාර ගමන තුලදී තමාගේ නිර්වාණ ගමනට තමන් කුමන හෝ දෙයක් කරගෙන තිබෙන්න ඕනේ. තමාගේ අදිෂ්ඨාන වීරිය අත්හැරීම පුරුදු කරලා තියෙන්න ඕනේ. මේ පළපුරුදුතාවයන් තුලින් තමාගේ මේ නිවන කියන ගමනට යන්න පුළුවන් මාර්ගය මේ ගමනට අවශ්‍ය කඩතොළු මේ කියන දේවල් ඔක්කොම අයින් වෙලා තමන්ගේ නිර්වාණ මාර්ගයට යන්න පුළුවන්. හරිම නිදහස් පාර සැලසෙන්නේ. අපේ හාමුදුරුවනේ මං හිතන්නේ අද දවසේදී බොහෝ කරුණු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරා. අත්හැරීම කියන දේ අපේ ගිහි ජීවිතයේදී බොහෝ වෙලාවට අපිට වැදගත් කරුණක්. ඉතින් මේ වගේ වැදගත් ධර්ම කරුණු අපි මින් ඉදිරියටත් සෑම පුන් පොහෝ දිනකම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපේ ධර්ම සාකච්ඡාවට වැඩම කළ ඉහළ ඉඹුල්ගොඩ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කරංගමුවේ සුජාත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය ප්‍රදානය කරමින් සෑම පුන් පොහෝ දිනකම ඔබට අපි ඉතාම ආදරෙන් ආරාධනා කරනවා රෑන ක්‍රියේෂන් ඔබ වෙත ගෙන එන රෑන ප්‍රදීපාවලෝකන වැඩසටහනත් එක්ක එකතු වන්නට කියලා ආරාධනා කරමින් මීළඟ වැඩසටහනින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.